ඔන්න ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ ඔයාලා දැන් ගොඩාක් දුරට මේක දන්නවා. ඉතින් බබල් ටී. ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි හැදුවේ බබල් ටී. ඉතින් බලන්න ඔයාලටත් මේ විදියට බබල් ටී හරියනවද කියලා. ඉතින් මට මෙන්න මේ දේවල් තමයි ඕන වුණේ. මේ තියෙන්නේ බබල් ටී මම ඕඩර් කරගත්තා. ඉතින් මෙතන ග්‍රෑම් 250ක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්, මේ තියෙන්නේ කෝෆි පොඩි පැකට් එකක්. ඉතින් මෙන්න මේ ටික තමයි මට ඕන උනේ. ඉතින් මේ තියෙන්නේ බබල්ස් මේ ටික හොඳින් තැම්බෙන්න තියෙන්න ඕනේ. නැත්නම් පිටි ගතිය අමු වගේ හිටිනවා. ඉතින් මෙන්න මේ විදියට හොඳින් තැම්බෙන්න තියලාගත් බබල් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ සීනි ටිකක් හොඳින් රන්වන් පැහැ වෙනකම් මේවා කරගන්න. ඊට පස්සේ ඒකට කෝපි ටිකකුත් මම මිශ්‍ර කරගත්තා. ඉතින් සීනි ටික රන්වන් පැහැ වෙනකොට ඒ කෝපි ටිකත් එක්ක තමයි මිශ්‍ර කරලා මේ වගේ කලර් එකක් හදාගත්තේ. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න සෙට් වෙනවද කියලා. මට නම් මේක ටිකක් සෙට් වුණා. හරිම රසයි. මේ තියෙන්නේ බබල්ස්. ඉතින් මේ බබල්ස් ටිකත් මම මේකට එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම කළේ මේකට සීනි ටිකකුයි කෝපි ටිකකුයි වතුර ටිකකුයි දාලා හොඳින් සොලව ගත්ත එක. සුදු පෙන එන්න පුළුවන් තරම් හොලව ගන්න. එහෙම බැරි වුණොත් ඔයාලා කේක් හදන ග්‍රේට් කරන මේවකින් හොඳට උක්කු වෙන්න හොඳට මේවා කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අර සේරම ටික දිය කරගත්ත බබල්ස්. ඒක ඉතින් මේ වගේ කප් එකක දාලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මම එකතු කරගන්නවා. මම මේ ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රෙෂ් මිල්ක් එක නම් ගත්තේ. ඊට පස්සේ අර උකුවට අර කෝපි ටික ඔයාලා සොලවගත් කෝපි ටික මේකට එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ බබල් ටී. ඉතින් හරිම රසයි. ඉතින් මම මේ විදිහට තමයි try කළේ. ඔයාලත් වෙනස් විදිහකට try කරලා බලන්න. මේ වගේ ජූස් එකකට දාලා වුණත් ඔයාලා කැමති මොනා හරි දෙයකට දාලා වුණත් මේ බබල්ස් ගන්න දාලා රසට හදා ගන්න පුළුවන්. මේක ඕඩර් එකකින් තමයි මම ගත්තේ බබල්ස්. ඉතින් මට නම් මේක හරිම රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලලා try කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් මං ආයෙමත් එන්නම්. සුබ දවසක්.